සුබ දවසක් වේවා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ කොහොමද හරියටම Bybit account එකක් හදාගන්නේ කියලා. අපි මෙන්න මේ විදිහට ඉස්සෙල්ලාම Bybit කියලා search කරගන්නවා. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට පල්ලෙහායින් සුදු පාටට Bybit කියලා app එකක් පේන දෙන්නේ. ඉතින් අපි මෙන්න මේ Bybit app එක install කරගන්නවා. ඉතින් උඩ තියෙන app එක නෙමෙයි මෙන්න මේ පල්ලෙහායින් පේන සුදු පාට app එක අපි install කරගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහට singing option එකක් singing app කියලා පෙන්වනවා. ඉතින් අපි මෙන්න මෙතන singing app කියලා දුන්නාට පස්සේ අපිට මෙන්න මේ විදිහට ආයෙත් singing app කියලා දෙන්න වෙනවා. එතනින් අපි ආයෙත් singing app කියන එක දෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන ශ්‍රී ලංකා කියලා අපිට පේන්න තියෙනවා උඩින්ම. ඊට පස්සේ පල්ලෙහෙන් create account සහ login now කියලා තියෙනවා. ඉතින් ඔයාලා පරණ Bybit account එකක් හදලා තියෙනවා නම් ඒකට log වෙද්දී ඔයාලට login key දෙන්න පුළුවන්. අපි අලුතෙන් account එකක් create කරගන්න නිසා අපිට create account කියන option එකෙන් අපි ඉස්සරහට යනවා දැන්. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට email address එක හරි phone number එක හරි add කරන්න වෙනවා. ඒ වගේම පල්ලෙහෙන් Google සහ Telegram icon දෙක තියෙනවා. ඉතින් phone number එකක් add කරන්න එපා. මම කියන්නේ Google එක හරහා අපි email address එකක් මෙතෙන්ට add කරගමු. මොකද phone numbers අපි change කරන නිසා email address එක අපිට එහෙම change කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැති නිසා ඔයාලා Google හරහා sign up වෙන එක තමයි මම නම් හිතන්නේ හොඳම දේ. ඉතින් අපි මෙතන Google හරහා තමයි sign up වෙන්න යන්නේ. Telegram වලින් sign up වෙනවටත් වඩා Google එකෙන් sign up වෙන එක අපිට ආරක්ෂිතයි කියලා මම හිතනවා. ඒක නිසා අපි Google එකෙන් ඔන්න දැන් මේකට sign up වෙනවා. හරි ඊට පස්සේ මම මෙන්න මේ විදිහට මගේ email address එක select කරගෙන ඉවර වෙලා මෙන්න මේ විදිහට පොඩි slide verification එකක් එනවා. ඉතින් මෙන්න මේ verification එක හරියට fix කරගත්තට පස්සේ අපිට ඊළඟ option එකට මෙන්න මේ විදිහට යන්න පුළුවන්. හරි ඉතින් verified my identity කියලා තමයි එන්නේ. ඉතින් අපිට identity verification එක තමයි කරන්න තියෙන්නේ. මම දැන් verify my identity කියන එක දුන්නාට පස්සේ මෙතනින් එහාට I am new to crypto වගේම I am familiar with crypto කියලා දෙකක් තියෙනවා. ඉතින් අපිට මේ දෙකෙන් ඕන එකකින් සිගින් වෙන්න පුළුවන්. සමහරවිට auto මෙන්න මේ විදිහට ඉස්සරහට යනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අලුත් interface එකකට එනවා. ඉතින් මෙතන ශ්‍රී ලංකා කියලා තිබ්බේ නැතොත් අනිවාර්යෙන් country එක ශ්‍රී ලංකා දාගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන පල්ලෙහින් ID card සහ passport කියලා දෙකක් පේන්න තියෙනවා. ඊට යටින් verified to earn $20 කියලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් ශ්‍රී ලංකාව උඩින් වැටලා නැත්නම් ශ්‍රී ලංකා කියන එක දාගන්න. ඒ වගේම ID card එක කියලා අපිට highlight කරලා පේන්න තියෙනවා. ඉතින් ID එක තමයි ඔයාලට recommend කරන්නේ. ඉතින් ඔයාලට $20ක් දිනා ගන්න පුළුවන්. මගේ මෙන්න මේ promo code එක හරහා ගිහිල්ලා ඔයාලා මේ Bybit card එක Bybit app එක හදනවා නම් ඔයාලට Bybit card එක හදා ගන්නත් පුළුවන්. ඒ වගේම $20 gift එකක් දිනා ගන්න පුළුවන් ඔයාලට Bybit account එක මගේ link එකෙන් ගිහිල්ලා හදලා $100ක් deposit කරාට පස්සේ. ඉතින් ඔයාලට කැමති නම් අන්නේ offer එකක් ගන්න පුළුවන්. තව දවස් 23යි තියෙන්නේ. ඉතින් ඔයාලා අනිවාර්යෙන් Bybit account එකක් හදලා නැත්නම් අද මගේ link එකෙන් ගිහිල්ලා Bybit account එකක් හදාගන්න. හදද්දි මගේ promo code එක දීලා හදන්න. ඉතින් මෙන්න මේ විදිහට අපි පොඩි icon ටිකක් ඉස්සරහට එනවා. ඒක confirm කරගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහට ශ්‍රී ලංකා කියලා උඩින් පෙන්නනවා. ඊට පස්සේ ID card, driving license, passport කියලා තුන තියෙනවා. ඉතින් අපි මෙතනින් ID card, ඒ කියන්නේ national ID card එක තමයි මම recommend කරන්නේ ඔයාලට තියෙනවා නම් දෙන්න කියලා. ඉතින් 18ට වැඩි වෙන්න ඕන ID card එක තියෙන්න ඕන. ඒ කියන්නේ කොලෙම්බේ ID card එක වෙන්න ඕන. හැබැයි ඔයාලා වෙන exchange එක කියන Binance වගේ exchange එකකට මේක හදලා තිබ්බට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ ID එකම ඔයාලට දෙන්න පුළුවන්. ඉතින් ID එක දුන්නට පස්සේ අපිට මෙන්න මේ විදිහට face verification එක කරන්න වෙනවා. මෙතෙන්දී ID එක දුන්න පුද්ගලයාම අනිවාර්යෙන් ඉදිරිපත් කරන්න මේකට වම සහ දකුණු පැත්ත මෙන්න මේ විදිහට බැලුවට පස්සේ ID verification එකෙන් පස්සේ එන face verification එක ඔයාලට complete කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට විනාඩි 5කට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ verification එක මෙන්න මේ විදිහට verify වෙලා තියෙනවා. උඩින් බලා ගන්න පුළුවන් identity verification කියන එක අපිට සුදු පාටට පෙන්නලා තියෙනවා. ඊට පස්සේ අපිට deposit කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි Binance account Bybit account එකක් හරියට create කරගන්නේ. ඉතින් ඔයාලා මේ Bybit account එකක් හදද්දී ඔයාලට කලින් exchange එක කියන Binance XM වගේ එක හදලා තිබ්බ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කෙනාගේ identity එක මුණත් මෙතෙන්ට පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් මම Bybit එකේ කොහොමද security ටික හදන්නේ කියලා අරගෙන එන්නම්. ඉතින් ඒ වගේම Bybit account එකට bank details add කරන්නේ කොහොමද කියලා මම වීඩියෝ එකක් කලින් දාලා තියෙනවා. ඒකත් බලන්න.
වෙරිෆිකේෂන් ටික කරන විදිය ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එනකන් එහෙනම් හැමෝටම ජය වේවා ගිහිල්ලා එන්න ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරලා bell icon එක click කරලා තියාගන්න.